රයිගමයයි ගම්පලයයි. රයිගමයයි ගම්පලයයි කියන්නේ එක කාලෙක ජීවත් වුණ එක වගේම කපටි මිනිස්සු දෙන්නේ. එක්කෙනෙක් රයිගමයා, අනෙකා ගම්පලයා. දවසක් රයිගමයා ගමනක් යනකොට ගම්පලයාව මුණ ගැහුණා. දෙන්නා ආගිය තොරතුරු එහෙම කතා කර කර හිටියා. එතකොට ගම්පලයා මෙන්න මෙහෙම කියනවා. "ආලුවේ, අපි දෙන්න එකතු වෙලා වෙළඳාමක්වත් කරමුද?" ඒක නම් හොඳයි. වත්තේ පිටියේ තියෙන දෙයක් එකතු කරගෙන නගරයට ගිහිල්ලා විකුණමු. රයිගමයා ඔන්න ඔහොම කිව්වා. ඔන්න දැන් දෙන්නම වෙළඳාම යන්න තීරණයක් ගත්තා. එහෙනම් හෙට හවස් වෙනකොට මෙතනදීම හම්බ වෙමු. රෑ අම්බලමක එහෙම ඉඳලා පාන්දරම නගරට යමු. එහෙම කතා වෙලා දෙන්න ගෙවල් වලට යන්න පිටත් වුණා. ගෙදර ගියපු ගම්පලයා වත්ත පහලට ගිහින් වත්ත පහල තිබුණු ගම්බිරිස් වැල් වල කොළ කඩන්න පටන් ගත්තා. ලොකු ගෝණියක් පිරෙන්න කොළ කඩාගෙන ගෝණියේ කට හොඳට බැඳලා ගෙදරින් ගෙනත් තිබ්බා. මේ අතරේ රයිගමයත් ගමේ ගොඩේ ඇවිදලා කිතුල් ඇට ඇහින්ද ගෝණියක් පිරෙන්න කිතුල් ඇට ඇහින්දගෙන ගෙදර ගෙනාවා. දැන් දෙන්නම නගරට යන්න ලෑස්ති. ඔන්න හවස් වෙනකොට රයිගමයයි ගම්පලයයි ගෙවල් වලින් පිටත් වුණා නගරට යන්න. දෙන්න කතා වුණ විදිහටම කලින් දවසේ මුණ ගැහුණු තැනේදීම හම්බ වුණා. යාළුවේ, මොනවද මේ බරටම උස්සගෙන? රයිගමයා ඇහුවා. "මම මේ බුලත් ටිකක් අරගෙන ආවා විකුණා ගන්න. මේවා හොඳ බුලත්." ගම්පලයා එහෙම කිව්වා. "මමත් මේ පුවක් විකුණන්න කියලා ආවේ. පුවක් දැන් හරි ගණන් නොවේ. හොයා ගන්නත් අමාරුයිනේ. හොඳ ගානකට විකුණා ගන්න පුළුවන්." රයිගමයා එහෙම කිව්වා. දැන් දෙන්නම බරට බරේ අර ගෝණි දෙකත් කර තියාගෙන නවතින්න තැනක් හොයාගෙන යනවා. අතරමඟදී දෙන්නටම අම්බලක් හම්බ වුණා. දෙන්නම අම්බලමට වෙලා මහන්සිත් නිසා හොඳට නිදාගත්තා. පහුවදා පාන්දරම නැගිට ගම්පලයා බැලුවා රයිගමයා හැරලද කියලා. බැලින්නම් රයිගමයා හොඳටම නිදි. ගම්පලයා කළුවරේම රයිගමයාගේ ගෝණියත් අරගෙන අම්බලමෙන් පිටත් වුණා. ටික වේලාවකින් රයිගමයාට හැරුණා. ගම්පලයා නෑ. හැබැයි ගම්පලයාගේ ගෝණිය නම් තියෙනවා. හැබැයි තමන්ගේ ගෝණිය නැහැ. ගම්පලයා රැවටුණා. බුලත් ටික තියලා මගේ කිතුලට ගෝණිය අරගෙන ගිහින්. මගේ වාසනාව. එහෙම කියලා රයිගමයා හරිම සතුටින් අර ගම්පලයාගේ බුලත් ගෝණියත් කරේ තියාගෙන නගරෙට ගියා. දැන් නම් හොඳටම එළිය වැටිලා. නගරෙට ගිය ගම්පලයා කඩේකට ගිහින් හොඳ පුවක් තියෙනවා ගන්නවද කියලා ඇහුවා. කඩේ මුදලාලිත් හොඳයි බලමු කියලා කිව්වා. ගම්පලයා ගෝණිය ලිහලා පුවක් ටික බිමට හැලුවා. "හත් දෙයියනේ." එහෙම කියලා ගම්පලයා ඔළුවේ අත ගහගත්තා. ගෝණිය පිරෙන්න තිබුණේ කිතුල්ලට. රයිගමයත් බුලත් විකුණන්න හිතාගෙන ගෝණිය ලිහලා බැලුවම තිබුණේ ගම්බිරිස් කොළ ගොඩක්. "මම ගම්පලයා රැවටුණා කියලා හිතුවට අන්තිමේදී මමත් රැවටුණානේ" කියලා රයිගමයට කියවුණා. අන්තිමේදී දෙන්නටම දෙන්න රවට්ටන්න ගිහින් ඒ දෙන්නම රැවටුණා.